යාළුවනේ සිහින කැලණි සරසවියේ සන්රයිස් එක බලන්න තමයි අද මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් කැම්පස් එන්න බලන් ඉන්න කැම්පස් කලින් ගිය අයියලා අක්කලාට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ මතක අලුත් කරගන්න පුළුවන්. එන්නේ කෙනෙක්ට මේ කැම්පස් එකේ සුන්දරත්වය එන්න කලින් බලන්න පුළුවන්. ඉතින් විඳින්න මේ කැලණි සරසවියේ සුන්දරත්වය මේ වීඩියෝ ක්ලිප් කීපේ. කැම්පස් එකේ ජිම්මාපන ශාලාව තියෙන්නේ මෙතන. මෙතනින් එහා පැත්තේ තමයි පාර තියෙනවා. එතකොට පාරෙන් එහා පැත්තේ තමයි සයන්ස් බිල්ඩින් එක එහෙම තියෙන්නේ. සයන්ස් ෆැකල්ටි. මෙතන පහළ ජිම්මාපන ශාලාව එන්ට්‍රන්ස් එක එහෙම තියෙනවා. මේන් ගේට් එක තියෙන්නේ මෙන්න මෙතන එහා පැත්තේ. ඉතින් මේ වෙලාවට ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් ජීවමාපන ශාලාවට එහා පැත්තේ අහස. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන සයන්ස් ෆැකල්ටි. ඉතින් සයන්ස් කරලා කැම්පස් එකේ බලන් ඉන්න ළමයෙක් නම් මේක තමයි හීන ෆැකල්ටි. ඉතින් මේක තමයි කැලණි කැම්පස් එකේ මේන් ග්‍රවුන්ඩ් එක. මේ ග්‍රවුන්ඩ් එක පිටතට තියෙන්නේ කැම්පස් එකට එන්ට්‍රන්ස් එක ගන්න, DH එකට එන්ට්‍රන්ස් එක ගන්න ගේට් එක ගාව. මේක හැමදාම උදේ පාන්දර බැලුවම ප්‍රැක්ටිස් කරන අයියලා කියලා ඒ වගේම නංගිලා මල්ලිලා එහෙම ඉන්නවා. ඉතින් ඔයත් කැලණි කැම්පස් එකට ආවොත් ස්පෝර්ට් කරනවා නම් මේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ආනර ගස්වල උදේ පාන්දර මාර ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් මේක තමයි කැලණි කැම්පස් එකේ තල්ලට. ඉතින් කැලණි කැම්පස් එකටවත් ආවොත් මෙතන ඉඳන් හවසට ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන විදිය බලන් ඉන්න පුළුවන්. ඒ වගේම උදේ පාන්දරට ආවට පස්සේ මෙතනට ප්‍රැක්ටිස් කරන්න එන අය ප්‍රැක්ටිස් කරන විදිය බලන් ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇවිල්ලා මේ කැම්පස් එකේ මේ ග්‍රවුන්ඩ් එකේම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම සෙල්ලම් කරන්න පුළුවන්. කැලණි කැම්පස් එකට එන්න වාසනාව තිබුණේ නැති. ධර්මාලෝක ශාලාව තමයි මෙතන තියෙන්නේ. මෙතන එහා පැත්තේ බේස් කැන්ටින් එක, ඊට පස්සේ මෙතන එහා පැත්තේ IT ලැබ් එක එහෙම තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී සම්පූර්ණ ෆුල් ඩීටේල්ස් එක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා. මම දාන්නම් කාඩ් එකකින්. කැමති නම් ඒකට ගිහිල්ලා බලන්න. අද නම් සම්පූර්ණ දේවල් පෙන්වන්නේ නැහැ. මොකද අද කැම්පස් එකේ සන්රයිස් එකේ එක තැන් වලට ලස්සනට පේන හැටි ඒ ලස්සනම තැන් වල ඉඳන් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක බලලා කැම්පස් එකේ දාපු පළවෙනි වීඩියෝ කරගත්තා. මම දාපු කලින් වීඩියෝ එකේදී මෙතන හෝල් එක හදන එකේ මුල් අදියරේ තිබ්බේ. දැන් තව මාස 3-4කින් ඕපන් කරන මට්ටමේ තියෙන්නේ.
මේ තමයි කැම්පස් එකේ මේන් IT ලැබ් එක. මේක තමයි පචගහ. ඔයාලට කලින් වීඩියෝ එක බැලුවා නම් මෙතන නම් අමතක වෙන්න විදියක් නැහැ. මෙතන තමයි කවියක් එහෙම කියලා ඒ දවස්වල වීඩියෝ පටන් ගන්න. කලින් වීඩියෝ එකේ නේද පෙන්වන්න බැරුණා මෙතන. පචගස් වලට එහා පැත්තේ, ඒ කියන්නේ කැම්පස් එකේ මේන් IT ලැබ් එකට එහා පැත්තේ තියෙනවා උද්භිද උද්‍යානය. අපිට නම් ඒකට යන්න බෑ. ගවර්න්මන්ට් කැම්පස් 7කට විතර ගිහිල්ලා තියෙනවා. ඒ අතරින් ගත්තට පස්සේ කැලණිය කැම්පස් එක මාර විදියට එන්වයරන්මන්ට් එක මේන්ටේන් කරලා ලස්සනට තියාගන්න කැම්පස් එක. ඒ කියන්නේ මගේ කැම්පස් එක නිසාම කියනවා නෙවෙයි. ඇත්තටම කිව්වොත් කැලණිය කැම්පස් එකේ එන්වයරන්මන්ට් එක මාර ලස්සනට යාලා මේන්ටේන් කරනවා. ඒ ගැන ආයෙ කියන්න වචන දෙයක් නැහැ. මාර ලස්සනට මේන්ටේන් කරලා මාර ලස්සනට තියාගෙන ඉන්නවා. මම දාන්න මෙතනින් පස්සේ ඔයාලට කැම්පස් එකේ බුදු පිළිමේ රැගත්ත ෂොට් කීපයක්. ඒක මෙතනට දාන්න. මං කලින් වීඩියෝ එක දාපු දවස්වල අපේ අයියලා අක්කලා එයාලගේ මංජසාව කරනවා. මේ දවස්වල අපි අපේ මංජසාව කරනවා. අපි අන්තිමට සයිඩ් පැත්තට සයිඩ් වල එතෙන්ට සන්රයිස් එක ලස්සනට පේනවා. මේ එතෙන්ට ගිහිල්ලා කොහොමද ඉතින් පාන්දර පේන්නේ කියලා බලාගෙන අපි මං කල්ලා ගිහිල්ලා සයිඩ් වලට කොහොමද සන්රයිස් එක පේන්නේ කියලා බලන්න. මෙතන හැබැයි තියෙනවා කැම්පස් එකේ ලයිබ්‍රරි. මෙතන ලයිබ්‍රරි බිල්ඩින් එකට එහා පැත්තේ තියෙනවා ඇඩ්මින් ගොඩනැගිල්ල. ලයිබ්‍රරි එකට එහා පැත්තේ තමයි තියෙන්නේ සයිබර් වල. කැම්පස් එක පැය 24ම ඇරලා තියෙන ලයිබ්‍රරි එකක් තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවා. ලයිබ්‍රරි එකක් නෙමෙයි මේකේ කියවීම් ශාලාව. ඔයාලගේ ස්ටඩි වැඩ කටයුතු කරගෙන යන්න එහෙම කැම්පස් එක තියෙන කියවීම් ශාලාවක් පැය 24ම ඕපන් එකේ තියෙනවා කියලා ඔයාලා විශ්වාස කරනවාද? එහෙම නැත්නම් විශ්වාස කරන්න. ඔයාලා දැක්කේ නැත්නම් බලා ගන්න. මේක තමයි කැලණියේ පැය 24ම ඕපන් වෙලා තියෙන ළමයින්ට ඕපන් වෙලා තියෙන කියවීම් ශාලාව. මේකට කියන්නේ සරුංගලේ කියලා. මෙතන එහා පැත්තේ තමයි සයිබර් වල තියෙන්නේ. ඉතින් ඔයා කැලණිය විශ්වවිද්‍යාලයට ආවොත් ඔයාලට පැය 24 ඕනෑම වෙලාවක ඇවිල්ලා ඔයාගේ ස්ටඩි වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මේ කියවීම් ශාලාවේ ඉඳලා. මම දැන් මේ ඉන්නේ සයිබර් වලේ. සාමාන්‍ය දවසක ආවොත් මෙතෙන්ට ඔයාලට බලා ගන්න පුළුවන් දුර ඈතින් නෙළුම් කුළුණෙන් පේනවා. මේ හරි. අද නම් මිස්ටි වයිබ් එකක් තියෙන දවසක් නිසා නෙළුම් කුළුණෙන් බලා ගන්න බෑ. මිස්ට් එකෙන් වැහිලා තියෙන්නේ. අපේ කියවීම් ශාලා සරුංගලේ කියවීම් ශාලාවට එහා පැත්තෙන් තියෙනවා අලුතෙන් හදපු ස්ටාෆ් කැන්ටින් එක. ඒ තියෙන්නේ මේ කැන්ටින් එකේ බිල්ඩින් එක. ඔයාලට මතකද රොබරෝසියා වීඩියෝ එකේදී මේකට ගියා අපි. දැන් නම් මේකට යන්නේ නැහැ. ඒකට යන්නේ ආට් එකට යනකොට මෙතන හෙළ පුජුන් එක. ඊයේ සැරේ වීඩියෝ එක ගත්තා නම් මේක හදලා තිබුණේ නැහැ. වීඩියෝ එක ගත්තට පාස් දෙක තුනකට පස්සේ තමයි හෙළ පුජුන් එක හැදුවේ. මේ ඉතින් ඔයාලා දේශීය ආහාරයෙන් යම් කැමති නම් මෙතනින් ගන්න පුළුවන්. මෙතන වලස්සන ගාඩන් එකක් තියෙනවා. මේ ලස්සන පාර දිගේ ගිහලා තමයි ආර්ට් එකේ සෝෂල් සයන්ස් එකේ හියුමැනිටිස් එකට යන්න ඕනේ. අර පැත්තේ.
මේක මං කැම්පස් එකේ කැමතිම තැන. මේකට කියන්නේ ක්‍රිප්ටෝ එක කියලා. මෙතෙන්ට ආවට පස්සේ අර පරණ වලව් එක වගේ වයිබ් එකක් අපිට දැනෙනවා. ආරව ලස්සන ඒක ආට් එකේ ආට් ෆැකල්ටි එකට තමයි ඉතින් ඒ කියන්නේ ඒ ගුඩ් නැගිල් තියෙන ටිකේ තමයි තියෙන්නේ. මාරම ලස්සන දැන. ගොඩක් කැමති කැම්පස් එක උදේ පාන්දර ආයිගෙන ඔකට අතු ගන්න කලින් අර කැම්පස් එක හැමදැනම මල් පෙති වැටිලා යාගේ මාර ලස්සන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන් කැම්පස් එක ඇතුලේ. ලස්සන අර ජිම් කැන්ටින් එකේ නම් ටිකේ මල් වලින් වැටෙනකොට මාර ලස්සන. ඒ කැම්පස් සීනේ හැබෑ කරන ෆැකල්ටි තමයි දැන් තියෙන්නේ. මැනේජ්මන්ට් ෆැකල්ටි. මතකද තුන්දොල කියන ඉවෙන්ට් එක මම වීඩියෝ එකක් දැම්ම. මතක නැත්තම් මෙතනින් පස්සේ මම දාන්න. ඒ තුන්දොල ඉවෙන්ට් එක තියෙන්නේ මේ මෙතෙන්ද තමයි. කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි ඉවෙන්ට් එකක් තමයි ඒක. ඒක තිබි මෙතන. ඔය බලන්නකෝ මේ තුන්දොලේ දා වීඩියෝ එක මම සවුන්ඩ් මියුට් කරලා දාන්න. මොකද මේ ඒකට දාලා තිබ්බ සවුන්ඩ් එක දාන්න බෑ මොකද කොපිරයිට් වදිනවා. මම සවුන්ඩ් මියුට් කරලා දාන්නම් ඔයාලා ලස්සන බලන්න. යාළුවනේ මම අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. වීඩියෝ ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන ඔයාලගේ අදහස කියලා යන්න. එතකොට ඒක මට මාර විදිහට වටිනවා මොකද ඊළඟ වීඩියෝ එකට මට ඔයාලගෙන් අදහසක් අරගෙන මට ලස්සන වීඩියෝ ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලා කැම්පස් වීඩියෝ බලන්න ඒ වගේම ට්‍රැවලින් වලට කැමති කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell button එක click කරලා යන්න. එතකොට තමයි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එක අප්ලෝඩ් කරපුවම ඔයාලට නොටිෆිකේෂන් එන්නේ. ඉතින් ආවොත් ජය වේවා. මම අද ඉන්නේ දැන් මැනේජ්මන්ට් ෆැකල්ටි